වසන්තයේ මල් කෙකුලයි දසන්තයේ නලරැල්ලයි මගේ කිලේ හර සොල්ලයි ඔබේ නෙත් කැලුම් මිල්ලයි අදත් මගේ අතින් අල්ලයි. ඉතින් කොහොමද යාළුවනේ, මම හිතනවා මගේ යාළුවෝ හැමදෙනාම හොඳින් ඇති කියලා. ඔන්න ඉතින් අද මැයි 1 වෙනිදා හරිම ලස්සන දවසක්. ඉතින් මට හිතුණා පොඩි සින්දු කෑල්ලකින්ම පටන් ගන්න කියලා. ඉතින් මේ බලන්නකො මේ ඇපල් ගහේ කුරුල්ලෝ පිරීලා හිටියාද. මේ ඇපල් ගහේ මම එල්ලලා තියෙන හැඟීම් පොට් එකක්, ලස්සන මල් පාට 3-4කින් තියෙන. ඉතින් මට හිතුණා මෙතනම මේ කුරුල්ලන්ට නාන්න වතුර බේසමකුත් එල්ලන්න. ඉතින් ඔන්න කුරුල්ලන්ට පූල් එකක් හැදුවා මම යාලට. මල් එක සෙල්ලම් කරලා ඇපල් ගහ උඩ සෙල්ලම් කරලා යාලට නාලත් යන්න පුළුවන්. ඉතින් අපි මේ ටිකේම ඔන්න ඇවිදින්න යනවා. මේ සතියෙම අපිට අවුව තිබුණා. ඉතින් 10ට 12ට අද අපිට 15ට අවුව තිබුණා. ඉතින් හරිම ලස්සන දවසක් අද. ඉතින් මේ ඇවිදින්න ගිහිල්ලා එද්දි මෙන්න මේ කට්ටියවත් මුණ ගැසුණා. ඉතින් මෙයාලවත් දැන් එළියට දාලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ ඇවිදින්න ගිහිල්ලා එන අතරේ අපිට හම්බුණා පල්ලිය ළඟ තියෙනවා කොලනි ගෙවල්. ඒ කියන්නේ සමහර ගෙවල් නැති කට්ටිය ඒව අරගෙන වගා කරනවා. ඉතින් එතන හිටියා මං අඳුරන අපේ ළමයි ඉස්කෝලේ ගිය මිස් කෙනෙක්. ඉතින් එයා එක මං හොඳ එකතුයි. මගෙන් එහව අර කිරියල්ල වගේ යාලට දෙන්නද කියලා හිටව ගන්න ගෙදර ගිහිල්ලා. අර්ථාපල් වලට වඩා හොඳට. ඉතින් ඒවා බහින හරිම රසයි. එක කිරියලයක් වගේ අලයක් හිටවපම ගොඩාක් ඉතින් අල ගන්න පුළුවන්. ඉතින් බලමු මං ඒවා ගෙදර ගෙනල්ලා ඔන්න මගේ වත්තේ පැල කළා. මං ඒවා හොඳට පැලුණොත් ඔයාලට පෙන්නන්නම්කෝ. ඉතින් මේ මම දැන් මේ වතුර දාන්නේ මගේ බෝංචි පැලවලට. ඉතින් ඔයාලා බලනවා ඇති මොනවද මම මේ කරලා තියෙන්නේ කියලා. මොකද මේ පෝච්චි නමලා තියෙන්නේ කියලා මෙතන බෝංචි වගාව ළඟ. ඉතින් ඔයාලට පේනවා වගේ සමහර බෝංචි පැල වෙලා තව සමහර ඒවා පැල වෙලා නැහැ. මොකද කුරුල්ලෝ හාරලා දාලා බීජ උඩට ඇවිල්ලා මං එතන තමයි දැන් ආපහු ওই පෝච්චි නමලා තියෙන්නේ. මගේ බෝංචි පැල ටික පැල කරගන්න නිසා සේරම. ඉතින් මේ තියෙන්නේ මගේ පළතුරු ගස්. ඉතින් ඒවල මල් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ වගේ. මේ මීමැස්සෝ නෙමෙයි, මීමැස්සන්ට වඩා පොඩ්ඩක් ලොකුයි මේකේ. සතාගේ නම නම් මට මතක නෑ. මම නම් බයයි මෙයාලා ළඟට යන්න. මෙයාලා දාන සද්දෙට මම වැඩි ආස නෑ. අපේ මහත්තයා නම් කියනවා මෙයාලා හිටියට කමන්නේ නෑ. මෙයාලට අපි කරදරයක් කරන්නේ නැත්නම් අපිට කරදරයක් කරන්නේ නැහැ කියලා මෙයාලා. ඉතින් මේ වගේ එක જાති සත්තුත් ඉන්නවා. ඉතින් වත්තේ දැන් රස්නේ එනවා කියන්නේ මේ මැස්සෝ කූඹි එක જાති එක සත්තු වෙනවා. ඉතින් තව ටිකක් ඉස්සරහට සමනල්ලු වගේත් එනවා. ඉතින් මේත් මෙතන ඉඳන් කෝලම් කර මේ මගේ මල්වල පැණි බිබි. ඉතින් මේ ලස්සන දර්ශනෙත් වීඩියෝ එකට ගත්තා. ඉතින් අද මේ මැයි 1 වෙනිදා. ඉතින් අපි ඇවිල්ලා ඊට පස්සේ කෝපි එකක් එම බීලා ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් වත්තේ තනකොළ ටිකක් එහෙම්ෙන් ගලවලා පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඉතින් මේ බලන්නකෝ මේ තියෙන්නේ මගේ වත්තේ තුලිප් මල් 3ක් මේ විදිහට පිපිලා තියෙනවා. ඉතින් මේවා ඉස්සර මගේ ගොඩාක් තිබුණා. මේවා වඳ වෙලා මේවා බොහොම පොඩි කාලයයි තියෙන. අර ඉස්සරින් තිබිච්ච මගේ කහපාට මල් වගේ සුමානයක් දෙකක් වගේ තියෙනවා. ඊට පස්සේ ඉවරයි. අනික් මල් වගේ ගොඩ කාලයක් තියෙනවා. ඉතින් ඒ නිසා මම මේවා විශේෂයෙන්ම අරන් හිටවන්නෙත් නෑ. මේවා ටික කාලෙනේ තියෙන නිසා. ඒ නිසා මම මගේ වත්තේ ගොඩාක් හිටවලා තියෙන මේ වගේ මේ හයිඩ්‍රේන්චියා පැල. ඉතින් මේ බලන්නකෝ මේ තියෙන්නේ මගේ කැරට් වගාවෙන් ටිකක්. ඒ කියන්නේ පෝච්චි දෙක තියෙන කැරට් වගාව. මම මගේ වත්තේ බිමත් හිටවලා තියෙනවා එක බෙඩ් එක. ඒවා නම් ඉතින් පොඩ්ඩක් හිමීට එන්නේ. තාම උඩට ඇවිල්ලත් නෑ ඒවා. ඉතින් මෙන්න මේ කිකිලියෝ ටිකවත් මම එළියට ඇරලා මෙයාලටත් ඉතින් තනකොළ ටිකක් මල් ටිකක් කන්න දීලා පොඩ්ඩක් එයාලවත් බලාගත්තා. මේ තියෙන්නේ ග්‍රීන් හවුස් එක ඇතුලේ තියෙන මගේ පුංචි වගාවන් වලින් ටිකක්. ඉතින් අර ඔයාලා දැක්කේ මිදි පැලයක්. ඒ වගේම මෙතන තියෙනවා ලංකා නිමිතියා. ඒ වගේම අර්ථපල් පැලෙත් ලොකුවට හැදිලා තියෙනවා.
ඒ වගේම මගේ මිරිස් පැල ටිකක් දැන් සරුසාරට හැදීගෙන එනවා. ඒ වගේම මගේ කංකුම් ස්ට්‍රෝබෙරි පැල ටිකක් තියලා තියෙනවා උඩ ඉක්මනට කන්න නිසා. සමහර මිරිස් පැලවල මල් එහෙම ඇවිල්ලා තියෙනවා. තව ඉස්සරහට මම ඔයාලට ලස්සන වීඩියෝ අරන් එන්නම්. ඉතින් මේ තියෙන්නේ දැන් ග්‍රීන් හවුස් එක ඇතුළේ. මේක ඇතුළේ ගොඩාක් තිබුණානේ අර්ථාපල් පැල. ඒවා සේරම මම දැන් එළියට දැම්මා. ඉතින් මගේ තක්කාලි පැලත් ටිකත් ලස්සනටම හැදීගෙන එනවා දැන්. ඒ වගේම මේ තියෙන මෙතන දැන් අවුරුදු 2කට කලින් හිටවපු චෙරි පැලයක්. ඒකෙත් ඉතින් කොළ වලට වඩා මල් ඇවිල්ලා තියෙන. බලමු එක ගෙඩියක් හරි කන්න පුළුවන් වෙයිද කියලා. මේ තියෙන එළියේ තියෙන මගේ අර්ථපල් පැල මේ ගොඩක් කොළ එහෙම ඇවිල්ලා තියෙන. මම ග්‍රීන් හවුස් එක ඇතුලේ ඉඳලා එළියෙන් තියපුවා. ඒවා ඉක්මනටම හැදිලා තියෙන රස්නේ නිසා. අර පොඩියට තියෙන්නේ එළියෙම තියලා තිබිච්ච ඒවා ටික. ඉතින් සම්පූර්ණ ගාඩන් ටුවර් එකක් අරන් එන්නම් මම හැම දෙයක්ම ලස්සනට හැදුනට පස්සේ. ඉතින් මේ මාසේ අන්තිම වෙද්දි නම් ඉතින් මුළු වත්තම කොළ පාට ලස්සනට තියෙනවා. ඉතින් බලන්න මගේ මේ රෝස්මරි පැල ටිකත් ලස්සනටම හැදිලා දැන්. මේ වලිනුත් ඉතින් කඩ ගන්නවා. මේ තියෙන්නේ මගේ ඇපල් ගහේ තියෙන ලස්සන මල් පෝච්චිය. මේකේ පාට 3-4කින්ම තියෙනවා. ඉතින් මට ගොඩක් එල්ලන්න බැරි පුංචි ඇපල් ගහන්නේ තියෙන්නේ මගේ වත්තේ. ලොකු ගස් එහෙම ගොඩක් නැහැ. ඉතින් මේ පළතුරු ගස් 2-3 තමයි තියෙන්නේ. ඇපල් ගස් 2යි, තව චෙරි ගස් 2ක් තියෙනවා. තව පුංචි චෙරි ගස් දිගටම මගේ ලොලු පාත්තිය වටේ හිටවලා තියෙනවා. ඉතින් මේක දවසක් අපි ඇවිදින්න ගිහිල්ලා ඉද්දි හරිම ලස්සන තැනක් මෙතන මූද අයින තියෙන්නේ. ඉතින් අපි එක දිහාවල් වලට එක දවසට කිලෝමීටර 4-5ක් වගේ අපි දෙන්න ඇවිදින්න ගියා මේ ටිකේ. ඉතින් දැනට මේ අද මැයි 1 වෙනිදා වීඩියෝ කරපුවා සේරම ඔයාලට පේන ලස්සනට ඉර පායලා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට ලස්සන ගාඩන් ටුවර් එකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. මගේ පළදාවෙන් ටිකක් නෙලනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මම හිතනවා ඔයාලා මා සමග ඉඳී කියලා. මගේ ගෙවත්තේ පළදාව නෙලනවා බලන්න. ඒක ඊළඟ වීඩියෝ එකෙන් බලමු. එහෙනම් ඔයාලා හැම දිනටම සුබ දවසක්.